දැන් සාමාන්‍ය පෙළ විභාග ඉවර වෙලා උසස් පෙළ පන්ති තෝරන ඔයගලන්ට ළඟ දෙමෝපියන්ට එහෙම නැත්නම් අනාගතයේ පාඨමාලා සැලසුම් කරන අයටයි අද අපි කතා කරන්නේ. ලෝකෙ දැන් ඉස්සරහට වෙනස් වෙලා. එක පැත්තකින් කෘත්‍රිම බුද්ධිය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇවිල්ලා. අනිත් පැත්තෙන් සම්ප්‍රදායික පොතේ දැනුම ලබා දෙන උපාධි වලට වඩා ස්කිල්ස් නැත්නම් කුසලතා ලබා තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම soft skills ඒ කියන්නේ කුතුහලය, කණ්ඩායම් හැඟීම, ප්‍රොබ්ලම් විසඳීම, ඒ කම්පැනියට ඔයා මොකද්ද වැලියු එකක් ඇඩ් කරන්නේ වගේ ලක්ෂණ අද රැකියා ලබා දීම සඳහා ලබා ගැනීම සඳහා අර පොතේ දැනුමට වඩා උහිලට ඇවිල්ලා තියෙන කාලයක් තියෙනවා. ඉතින් කොහොමද ලංකාවේ ස්ට්‍රීම්ස් පහයිනේ තියෙන්නේ. දැන් සමහරු ඉගෙන ගන්නේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගණකාධිකාරියෙක්, නීතිඥයෙක් වගේ වෘත්තීන් කිහිපයක්ම තමයි ලංකාවේ අධ්‍යාපනය ළමයිනුත් ඒ වගේම දෙමාපියනුත් රැඳිලා පවතින. ඒගොල්ලෝ ඊට එහා ලෝකයක් දකින්නේ නැහැ. ඒ වගේම ඒගොල්ලෝ හිතනවා ළමයා ලංකාවේ තියලා වැඩක් නැහැ පිටරට යනවා කියලා. ඉතින් පිටරට යනවා නම් ඔයා දැනගන්න ඕනේ ඒ සඳහා අවශ්‍ය වර්ල්ඩ් ක්ලාස් ස්කිල්ස් ලබා ගන්න. එහෙම නැත්නම් නිකන් කාර් හොදන්න, ඩ්‍රයිවිං වැඩ කරන්න, මහලු වැය බලා ගන්න, රෙස්ටොරන්ට් වල වැඩ කරන්න, ඒවා පිහින්ද ඒ වගේ වැඩවල නම් යන්න පුළුවන්. කියන්නේ ස්කිල් ජොබ් එකක් ගන්නවා නම් හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම වැදගත් වෙනවා. අපි බලමු එක එක. දැන් මුලින්ම තියෙනවා විද්‍යා, සයන්ස්, ඒ වගේම මැතමැටික්ස්. මේකෙන් ඉතින් හුඟක් අය බලන්නේ මේකට ගිහිල්ලා එක්ක ඉංජිනේර කෙනෙක් නැත්නම් කම්පියුටර් සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් වෙන්න තමයි සීනියක් හුඟක් අයගේ තියෙන්නේ. මේ කියන ලද ජොබ්ස් උනත් ඉතාමත් හොඳ ජොබ්ස් වුණාට පිටරටත් යන්න පුළුවන් වුණාට ඒවයෙත් දැන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ස්ටීව් ජොබ්ස් ළඟදී කිව්වා වෛද්‍යරු සමහරවල් රිප්ලේස් වෙන්න බැරි නෑ නේද කියලා. ඉතින් කෙසේ වෙතත් මේවත් කරනවා නම් අනිවාර්යෙන් මේ වගේ ළමයි මේ ෆීල්ඩ්ස් වලට සයන්ස් මැතමැටික්ස් කරනවා නම් උගාක් කැපවෙන්න ඕනේ, සෑහෙන වෙලාවක් ගත කරන්න ඕනේ. පන්ති යනවා නම් පන්ති උනත් දැන් අනිත් ඒවා පැය දෙකේ පන්ති තියෙනවා, මේවා පැය පහේ පන්ති තියෙනවා. ඉතින් සෑහෙන වෙලාවක් ගත වෙනවා. වෙන දෙයක් කරන්නම බැරි වෙනවා. පොතේ ගුරාලම්ම පොතේ වැඩ තමයි කරගෙන ඉන්න වෙන්නේ. ඒගොල්ලන්ට ගණන් හදනවා, මේවා ලියනවා, ප්‍රශ්න කරනවා හුඟක්. ඒ නිසා මෙම ක්ෂේත්‍ර වලට යොමු වෙනවා නම් හුඟක් කැපවීම කරන්න කැමති අය විතරක් යොමු වෙන්න. එහෙම කරලා කීප දෙනෙකුට විතරයි වෛද්‍ය සිහිනේ ළඟා කරගන්න යන්නේ. අනිත් අය හුඟක් අය හැලුණාට පස්සේ උගලන්ට සමන්තර කොමර්ස් එකම කරපු ළමයි ටග්ගා ලංකාවේ ලෝක මට්ටමේ විශේෂඥ බවට පත් වෙනකොට තාමත් තුන්වෙනි පාර කර ඉන්නවා. ඒ නිසා මේ ස්ට්‍රීම් එක තෝරගන්නවා නම් හුඟක් කැපෙන්න පුළුවන් අය විතරක් තෝරගන්න. දෙවෙනිට අලුතෙන් ආවා ටෙක්නොලොජි ස්ට්‍රීම් එක. දැන් සයන්ස් මැතමැටික්ස් කරන්න කැමති නැති ඒ තාක්ෂණය වගේ විෂයන් කරන්න කැමති අය මේ ෆීල්ඩ් එකට යොමු වෙනවා. මේක හැබැයි සයන්ස් වලට නම් හුඟක් ලේසි. ඒ වුණාට සමහර වෙලාවට මේ ඩිග්‍රී වගේ කරලා එහෙම නැත්නම් A level කරලා ඉවර වෙලා පාඨමාලා තෝරා ගැනීමදී සමහර වෙලාවට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයගලන්ට හුඟක් වෙලා ගත කරන්න වෙලාවක් නැත්නම් ඉතා පහසුවෙන් කරන්න පුළුවන් සයන්ස් වලට සාපේක්ෂව ශාස්ත්‍රයක් තමයි ටෙක්නොලොජි ස්ට්‍රීම් එක. ඊළඟට තියෙනවා මැනේජ්මන්ට් නැත්නම් කොමර්ස්. අතර හුඟක් අය දැන් ඉස්සර කාලේ ලංකාවේ ලොකු ට්‍රෙන්ඩ් එකක් තුන මැනේජ්මන්ට් කරන්න. තාමත් මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ තියෙන හුඟක් රැකියාවල්. ඒ කියන්නේ කළමනාකරණය, හියුමන් රිසෝස් මැනේජ්මන්ට්, මාකටිං හුඟක් කම්පැනි එකට මම කිව්වා මුලින්ම කම්පැනියක් ඔයගොල්ලන්ට ජොබ් එක දෙන්නේ රජයේ රැකියාව වගේ නෙමෙයි. රජයේ රැකියාව වුණත් දැන් එහෙම එකපාර පුරවන්නේ විභාග තියලා ගන්න කියලා රජය එනවුන්ස් කරලා තියෙනවා. ඉතින් කම්පැනියට ගන්නවා ආය කම්පැනියට කොච්චර වැලියු එකක් ඇඩ් කරනවද කියලා. ඉතින් ඔයාලට මොනවද භෞතික විද්‍යාවෙන් ගණිතයෙන් දෙන්න පුළුවන්. ඊට වඩා සමහරලාට ඔයා කළමනාකරණ විෂයක් කරා නම් ඒ දැනුම ලබා දෙන්න පුළුවන් කමක් තියෙන නිසා මේ ක්ෂේත්‍රයේ ජොබ්ස් රාශියක් තියෙනවා ගණකාධිකරණ වගේ රාශියක්. ඉස්සර කරලා ළමයි දැන් කාලේ නිකන් වෙනික් ඒවා ට්‍රෙන්ඩ් වලට ගියා. තාමත් මේව ෆීල්ඩ් එකේ වැදගත්කම තියෙනවා. අන්තිමට තියෙනවා කලා ක්ෂේත්‍රය. දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක්ක සමහරට විද්‍යාව අංශයේ වගේම කලා අංශයත් වැදගත් වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අපිට ඒක හරියට අනාගතේ පුරෝකථනය කරන්න බෑ. දැන් අලුතෙන් කියන්නේ ස්ටීම් කියලා. ඒ කියන්නේ සයන්ස් අය ආර්ට්ස් ඉගෙන ගන්න කියලාත් කියනවා. සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරින්, මැතමැටික්ස් ඒ දාලා ආර්ට්ස් උත් තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම මේ ක්ෂේත්‍රේන ආර්ට්ස් නම් ඉතාමත් පහසුයි. වෙනත් දේවල් කරන අතරේ උනත් කරගන්න ලේසියෙන් වාස් වෙන්න පුළුවන්. එහෙම කිව්වත් ගැඹුරු විෂයන් තියෙනවා මේවා. ඉතින් කල්පනා කරලා බලලා ඔයගොල්ලෝ මේ මොන ෆීල්ඩ් එකට මොන ස්ට්‍රීම් එක තෝරගන්නවද කියලා බලන්න. ඊළඟට තෝරගත්තට පස්සේ මොකද කරන්නේ? හුඟක් අය කරන්නේ දැන් මේ දවස්වල විශාල වශයෙන් පන්තිම හොයනවා. පන්ති ගියට කමක් නැහැ. පන්තිත් 5-6කට යනවා. ඉතින් කොහොමද කරන්නේ? Tamanට පුළුවන් නම් self study කරලා ඉගෙන ගන්න බලන්න. දැන් ජීව විද්‍යාවට නම් සම්පත් පොතක් තියෙනවා. ඉතින් ඒක බලලා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම පාසල් අධ්‍යාපනය නිග්ලෙක්ට් කරන්න එපා. මම කියවනේ වැදගත් වෙන්නේ ස්කිල්ස් කියලා. ඉතින් සමහර ඊටත් අමතරව සමහරු ඔන්ලයින් යන්නේ ෆිසිකල් පන්තිකට යන්නෙත් නැහැ. ඉතින් මොකක්වත් ස්කිල් එකක් දිනු වෙන්නේ නැහැ.
ප්‍රශ්නයක් අහන්නේ නැහැ, කුතුහලයක් නැහැ, හරියට වැඩ ටික කරන්නේ නැහැ. මේ හරියට වැඩ ටික කරනවා නම් ඊට වැඩක්. පාසල සමහරු ජනප්‍රිය කීර්තිමත් පාසල් වලට යනවා. නමුත් අන්තිම අවුරුද්දේ යන්නේ. දැන් සමහරට මේ දැන් දවස්වලම තව ටික දවසකින් ජනප්‍රිය පාසල් වලට මේ 12 වෙනි ශ්‍රේණියට ඇතුළත් වෙනවා. ඒ ඇතුළත් වුණාට වැඩක් නැහැ 13 වෙනි ශ්‍රේණිය යන්නේ. ඒ නිසා අනිවාර්යෙන් පාසල් අධ්‍යාපනය කරන ප්‍රැක්ටිකල් එහෙම තියෙනවා නම් කරන්න. ඒ වගේම Taman විසින් සොයා අධ්‍යයනය කරලා ගැටලු විසඳලා පුළුවන් තරම් මේ වැඩේ ගොඩ දාගන්න. ඒ වගේම කියන්න ඕනේ පුළුවන් නම් උසස් පෙළ කියන විභාග විශේෂ විද්‍යා ගණිතාංශයේ වෙනත් දේවල් එක්ක කරන්න අමාරුයි. අපි දන්නවා දැන් හැබැයි කොමර්ස් කරන අය AAT වගේව කරනවා. ඉතින් කොමර්ස් ටෙක්නොලොජි ආර්ට්ස් වගේ කරන අය විශේෂයෙන් තව ස්කිල්ස් මේ අතරවාරේ ලබා ගන්න. ඒ වගේම දැන් තව එකක් තමයි මේ දවස්වල විතර අඩු ගානේ පොඩ්ඩක් හුස්ම අරගෙන තාම රිසර්ච් ආවෙත් නැහැ. මේ කාලේ ඉංග්‍රීසි AI කෝඩින් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් එහෙම නැත්නම් ඒ විතරක් නෙවෙයි මම දන්න සමහර ළමයි මේ කාලේදී කරපු පොඩි පොඩි කුකරි පන්ති වලින් දැන් හොඳ කුක්ස්ලා වෙලා. මොකද නැත්නම් රෙස්ටොරන්ට් බිස්නස් වලට එහෙම ගිහිල්ලා තියෙනවා. කළමනාකරණය, මැනේජ්මන්ට් මේ වගේ කෝසස් කරනවා. ඔයා වෛද්‍යවරයෙක් වුණත් අන්තිමට ව්‍යවසායකයෙක් වෙන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා අවශ්‍ය ස්කිල්ස් මේ කාලේ තමයි අන්න දැන් O level ඉවරලා ටික වෙලාවක් තියෙන්නේ. ඒ කාලේදී අවශ්‍ය ස්කිල්ස් ලබා ගන්න. එහෙම නැත්නම් උසස් පෙළ කරන අතරේ ඔයා පොතේ පතේ දැනුම ලැබෙනා වගේ මේ වගේ ස්කිල්ස් උත් ලබා ගන්න උත්සාහ දරන්න. ඉතින් ළමයි වර්ග කීපයක් ඉන්නෝනේ සමහර ළමයි විභාග කරන්න ඉතාමත්ම දක්ෂයි. ඒගොල්ලෝ විභාග හැම එකම පාස් වෙනවා. ඒගොල්ලන්ට ලැබෙන ජොබ්ස් තමයි ડોක්ටර් වගේ, ඉංජිනේර වගේ, එහෙම නැත්නම් කතිකාචාර්ය වගේ කට්ටිය. හැබැයි ඒගොල්ලෝ ෆේල් වෙලා පුරුද්දක් නැහැ. දැන් සමහර ළමයි ඉන්න මේ පාස් වෙන්නේ නැහැ, ෆේල් වෙනවා. අන්න ඒ ළමයිනුත් බිස්නස් එකට හිතා වැඩලා. බිස්නස් වල ව්‍යාපාර ලෝකයේ සැබෑ ලෝකයේ ජයග්‍රහණ විතර නෙවෙයි පරාජයනුත් හුඟක් තියෙනවා. පරාජය දරා ගන්න පුළුවන් එන්න ඕනේ. ඒ වගේම ඔයා කම්පැනි එකට යනවා නම් කම්පැනිට වැලියු එකක් ඇඩ් කරන්න ඕනේ. ඒ වගේම ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙන්න ඕනේ. ක්‍රියේටිවිටි, නිර්මාණශීලීභාවය, ටීම් වර්ක්, මේ අනිත්‍යයත් එක්ක වැඩ කිරීම. දැන් හුඟක් අය හුදෙකලාව ඉන්නේ. ඒවත් ඉතාමත් වැදගත්. ඉතින් මේ වගේ අතිශයින් තීරණාත්මක කාල පරිච්ඡේදයක ඉන්නේ. ඉස්සර වගේ නෙමෙයි ඉංජිනේරු වෛද්‍ය වුණා කියලා ඔයගලගේ ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. ඒ නිසා කල්පනා කරලා බලලා මේ අවුරුදු කිහිපය ඔයගොල්ලොත් ඔයගලගේ දෙමාපියනුත් මේ අවුරුදු කිහිපය ගත කරන්න. මොකද ලංකාවේ ළමයි වෙන මොනවත් නැහැ. A level කරනකම් එයා දන්නේ මේ විෂයන් තුන විතරමයි. නමුත් කොයිතරම් ලෝකේ ජයග්‍රහණය කරන්න දේවල් තියෙනවද? ඔයගොල්ලෝ පිටරට යන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවට අමතරව අන්තර්ජාතික ඒ ළමයි කොයිතරම් ස්කිල්ස් ලබාගෙන තියෙනවද? ඒ නිසා ඒවත් කල්පනා කරලා බලන්න. මේ වගේ වීඩියෝ රැසක් විශේෂයෙන් AI පිළිබඳ ලෝකයේ අපි අලුතෙන් හඳුනා දෙන වැඩසටහන් මාලාවක් ප්‍රෝග්‍රෑම් රාශියක්ම වීඩියෝ රාශියක් අපි කරලා තියෙන නිසා අපි මේ channel subscribe කරලා ඒ වගේම AI skills hub කියලා Facebook group එකක් තියෙනවා. ඒකටත් බැඳෙන්න.